රිලා අච්චි ඇයි මේ අතපය වකුටු කරගෙන මොකක්ද ප්‍රශ්නය? කියන්න. අපි චීනෙට යවනවලු, දූපතකට යවනවලු, වන්ද සැත්කම් කරවනවලු, ප්‍රිලා සනුහරේම නැතිවේල යාවි. ඔය බයිවෙන්න එපා අච්චි. ඔය මිනිස්සු කියන දෙයක් කරන ජාතියක්දා. සියා අපේ සිංහල මිනිස්සුන්ගේ සමානකමක් තියනවද? සමානකමක් ඇති ඒකනේ අපිට රිලාව් කියල කියන්නේ. සමහර මිනිස්සුන්ටතත් රිලාව කියල කියන්නේ. ප්‍රොපෙසර් ඇංකල් කිව්වා අපිටතත් මේ රට විතරයි, එයාලටත් මේ රට විතරයි. හැබැයි අපිට කලින් සිංහල මිනිස්සු වඳ වොනවා කියල. හැබැයි අපිට කලින් සිංහල මිනිස්සු වන්ද වෙනවා. මෙන්න හේතු 15%මද සරුයි. සමහරු ළමයි හදන්නේ නැහැ. සමහරු බන්ධන නැහැ. බැඳත් ළමයි හදන්නේ එක්කෙනයි. සමහරු සමරිසි, සමහරු රට දාල යනවා. පරම්පරා දෙකක් යනකොට එයාල සිංහල නෙවෙයි ලාංකීය සම්භවයක් තිබෙන අය. පිරිම අඩුයි ඉන්න ටිකත් මාරා ගන්නවා. කුඩ ගහනවා ළමයි හදමක් නැහැ. If current behaviors, low fertility, subfertility, emigration, child-free choice, continue unchanged, within just 2 generations, the population drops to less than 7% of its original size. By the 3rd generation, only 6.6% of the original population's numbers remain. The population would rapidly age, with far more elders than young people, a severe demographic collapse similar to what's being warned about in low-fertility countries like South Korea or Japan, but even faster. සෝම හාමුදුරුවෝ හරි ටිබෙට් හාමුදුරුවෝ වගේ කෙනෙක් වැඩිය නැත්නම් ඔහෙලත් ඉකිහාසට සීමාවෙවි. අඩු ගණනේ ළමයි හදන අයවත් ළමයි 3 බැගින් හැදුවේ නැත්තම් මේකත් ලොකු ප්‍රශ්නයක් වේවි ඔහෙලට.